මොකද්ද මේ ජපාන් වල සිටි ටැක්ස් එක කියලා කියන්නේ? අපි මියුනිසිපල් ටැක්ස් එක කියලාත් මේකට කියනවා. ඒ වගේම ජපනීස් වලින් කිව්වොත් ජූමින්සෙයි නැත්නම් සිමින්සෙයි කියලාත් කියනවා. ඇයි මේ සිටි ටැක්ස් එකක් පුද්ගලයන්ට එන්නේ? සෑම කෙනෙක්ගෙම අන්තිම වර්ෂයේ, ඒ කියන්නේ පසුගිය වර්ෂයේ ඒගොල්ලන් උපයපු ආදායම යෙන් 9,65,000ට වැඩි නම් අනිවාර්යෙන් හැමෝම මේ ටැක්ස් එක ගෙවන්න ඕනේ. මොකටද මේ ටැක්ස් එක ජපාන් රජය ආය කරගන්නේ? ජපාන් රජය මේ ජූමින්සේ නැත්නම් මේ සිමින්සේ කියන මේ සිටි ටැක්ස් එක ආය කරගන්නේ එම ප්‍රදේශයේ නැත්නම් අපි කිව්වොත් මුළු රටේ නඩත්තු සමතා තමයි මේ මුදල ආය කරගන්නේ. මේක ජපාන් වල හැම කෙනෙක්ගේම ගෙවීමට සිද්ධ වෙනවා. ඒ වගේම මේ ටැක්ස් එක මේ ජූමින්සේ නැත්නම් මේ සිමින්සේට් කියන මේ ටැක්ස් එක දැන් අපි කියමු විශේෂම ගොඩක් දුරට මේක මේ ඇඟට වදින්නේ. මේ ගැන ගොඩක්ම කලබල වෙන්නේ විශේෂම මේ අපේ ස්ටුඩන්ට් කට්ටිය. ඒ වගේම ඩිපෙන්ඩ් වීසා වලින් ඉන්න කට්ටිය තමයි ගොඩක් දුරට මේක ගැන පොඩ්ඩක් කලබල වෙන්නේ මේ වගේ ටැක්ස් එකක් ආවම. ඩිපෙන්ඩ් ඉන්න ඕනම පුද්ගලට ඒ වගේම ශිෂ්‍යයන්ට ස්ටුඩන්ට්ලට වැඩ කරන්න පුළුවන් පැය 28ක කාලයක් පමණයි. නමුත් මේ පැය 28ක කාලය ඉක්ම වුණොත් ඔයගලන්ට අනිවාර්යෙන් ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. නමුත් පැය 28ක මේ වැඩ කරන සේවය කිරීමට හැකි මේ කාලය ඉක්ම නොවි ඕගලන් ගන්න වැටුප වසරකට ගෙන් 9,65,000ක් වුණොත්, ඒ කියන්නේ අපි ගත්තොත් මන් 96යි සෙන් 5ක මුදලක් ඕගලන් වසරකට ඉක්ම වුවොත් අනිවාර්යෙන් ඕගලන්ට මේ ටැක්ස් එක ගෙවීමට සිද්ධ වෙනවා. හැබැයි ඕගලන්ට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ එතන ඕගලන් වීසා රිනිවල් එකේදී. මොකද ඕගොල්ලන් පැය 28 වැඩ කරලා තියෙනවා ගානට. නමුත් ඕගොල්ලන් උපයව ආදායම එතන තියෙන්නේ. ඒක කම්පැනි ඩිපෙන්ඩ් වෙන නිසා ඕගොල්ලන් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම ඕගොල්ලන්ට පැය 28 එකම තැනක වැඩ කරන්න අවශ්‍ය කියන ඕගොල්ලන්ට මේ කම්පැනි දෙකකුණත් කමන්නේ පැය 28 ඕගොල්ලන් මැනේජ් කරගෙන වැඩ කරන්න. එකම තැනක අනිවාර්යෙන් පැය 28ක් වෙන්න ඕනේ කියලා නැහැ. ඉතින් ඕක තමයි ওই ප්‍රධානම ප්‍රශ්නේ. ඒ කියන්නේ පැය 28 වැඩ කරාට ඕගොල්ලන් වැඩ කරලා තියෙන පඩිය සැලරි එක පැයට ගෙවීමට ඕගොල්ලන් මේ මුදල පැයට ගෙවන මුදල කම්පැනිස්නේ ඕගොල්ලන් එකතුව හැටියට ගත්තා වාර්ෂිකව යෙන් 9,65,000ක් ඕගොල්ලන්ගේ අනිවාර්යෙන් ඉක්මවලා තියෙනවා. ඉතින් ඒ වගේම දැන් මේක සාමාන්‍ය විදිහට ගණන් හදලා බැලුවොත් යෙන් 9,65,000 මාසෙකට අපි 12න් බෙදලා බැලුවොත් මන් 8යි යෙන් 500ක මුදල ඉක්මවීමක් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මේක මේ ජූමින්සේ කියන එක දැන් අපේ ගෙවල් වලට කියන ගොඩක් කට්ටියගේ නිවස් වලට එනවා ගෙවන්න කියලා අවුරුද්දක ජූමින්ස් එක. ඒ කියන්නේ මම ඔයගලන්ට කිව්වේ අන්තිම අවුරුද්දේ ඔයගලන් කොපමණ මුදලක් ලැබුවාද ඒකෙන් 10% තමයි ටැක්ස් එකක් සිටි ටැක්ස් එක ඇටියට ඔයගලන්ට ගෙවන්න සිද්ධ වෙන්නේ. කකුතේ ශින්කොකු කියලා කියන්නේ ඉංග්‍රීසි වලින් ෆයිනල් ඉන්කම් ටැක්ස් රිටර්න් කියන එක. මේක සාමාන්‍ය වාර්ෂිකව කරන්න ඕනේ. ඒකේ තේරුම තමන් කොච්චර ප්‍රමාණයක් මුදලක් ඉපුවාද කියන එක අපි ගවර්න්මන්ට් එකට අපි දැනුම් දෙන්න ඕනේ. මොකද සමහර විට අපි ජොබ් දෙකක් කරන කට්ටිය ඉන්නවා, තුනක් කරන ඉතින් ඒ අතර ඔක්කොම ආදායම් මතව තමයි ඕගොල්ලන්ගේ ඊළඟ වර්ෂයේ කියන්නේ ඕගොල්ලෝ දැනට පවතින වර්ෂයේ ඕගොල්ලන්ගේ ටැක්සස් කොහොමද සිද්ධ වෙන්නේ, ඒ වගේ ඕගොල්ලන්ගේ පෙන්ෂන් එක කොහොමද දෙන්නේ, ඕගොල්ලෝ හොකෙන් කොහොමද කැපෙන්නේ, හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඔය ආදායම මත තමයි. ඒක නිසා අනිවාර්යෙන් ඕක මම හිතන්නේ ගොඩක් කට්ටිය කරන්නේ නැති කට්ටියක් ඉන්නවා. ඒක නොදැනුවත් කමින් වෙන්නත් පුළුවන්. සමහර තැන්වල ගොඩක් කම්පැනිස් වලින් ඔය කකුතේෂන් එක කරලා දෙනවා ෆයිනල් ඉන්කම් ටැක්ස් රිටර්න් එක. ඉතින් ඒක නිසා තමයි ඒ කට්ටියගේ සැලරි සීට් එකෙන් ඔය ජූමින්සේ සිටි ටැක්ස් එක monthly අඩු වෙනවා. කම්පැනි විසින් JM show නැත්නම් ටැක්ස් ඔෆිස් එකට ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකට ගිහලා ඒ සම්බන්ධව අපිට කටයුතු කරොත් අපි වෙනුවෙන් ඒ accounts වැඩ ටික කරලා දුන්නොත් ඉන්කම් එක සම්බන්ධව monthly salary sheet එකෙන් automatically ඒක අඩු වෙනවා. ඒ කියන්නේ ඒම කට්ටියට අර මාස 3 තුනටවත් කෙදටවත් ඒ ડોකියුමන්ට් ටික එන්නේ නැහැ. ඉතින් අර ගොඩක් දුරට ඒක කරන්නේ අර ගොඩක් ශේෂායින් කට්ටිය නැත්නම් තමන්ගේම කම්පැනියක් කරන කට්ටිය අපි ලෝකෙ කෙනෙක් දීලා මාර්ගින් කරන ඒ වගේ අනුව තමයි ඒ වගේ මුදල සාමාන්‍යයෙන් ඒ විදිහට සිද්ධ වෙන්නේ. නමුත් අර මාසෙට අපිට ගෙදරට ගෙවීමට එන්නේ මාස 3 තුනට වගේ අර වගේ කවුතෂෙන්ගෝ ගියේ නැති කට්ටිය කරපු නැති කට්ටිය සහ ඒගොල්ලන් අර මොගලගේ monthly ඕගොල්ලන්ගේ annual income එක වැඩි නිසා සියක්ෂෝ එක විතින් tax office ඒ කට්ටියෙන් තමයි ඒගොල්ලන් ඔග මුදල වැඩි කියලා ඒගොල්ලන් තීරණය කරපු ගාණක් තමයි එතන. සමහරවිට ඕගොල්ලන්ගේ කකුතෂෙන්ගෝ ඒ කියන්නේ income tax return එකට ගියොත් ඒ වැඩේ හරියට කරොත් තමයි ඔයගොල්ලන් එන මුදල අඩු වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට යම්කිසි ටැක්ස් ප්‍රමාණයක් ආයි රිටර්න් වෙන්නත් ඉඩ තියෙනවා. මම හැම එක්කෙනාටම ටැක්ස් රිටර්න් වෙනවා කියලා කියන්නේ නැහැ. සමහර කට්ටිය චුටි මයිනස් ටැක්ස් පොඩි ගාලා වැඩිපුර ගෙවන්න සිද්ධ වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මේ සිටි ටැක්ස් එක නැත්නම් මියුනිසිපල් ටැක්ස් එක අපිට කියන්නේ ඔයගොල්ලන්ට ගෙවීමට මේ පොඩ්ඩක් දරා ගන්න බෑ මේ මුදල. මම මේ ළඟදී කතා කරා මාත් එක්ක මේ නංගියනුගේ මල්ලිගෙන ඒ දෙන්නට අවුරුද්දට එකතු ඇවිල්ලා මන් 32ක මුදලක් ගෙවන්න. ඉතින් ඒ වගේ මුදලක් එකපාරට දරා ගන්න බැරි වුණොත් නෙමෙයි. ඒක හැබැයි සිද්ධ වෙලා තියෙන ඉතින් දෙන්නගේ ආදායම එකතු වුණු ඒ වගේ මුදලක් එනවා. ඒක සාමාන්‍යයෙන් අපි රජය පැත්තෙන් බැලුවොත්. ඉතින් ඒක නිසා මේ
දැන් ඒ වගේ මුදලක් ආවට පස්සේ දරා ගන්න බැහැ. ඔයගොල්ලෝ සියක්ෂයකට යන්න. ඔයගොල්ලෝ ගිහලා සියක්ෂයට ඔයගොල්ලෝ කියන්නේ මේක අපිට බුන්කට්ස්. ඒ කියන්නේ ඉන්ස්ටෝල්මන්ට් ක්‍රමයට අපිට ඔයගොල්ලන්ට ගෙවන්න පුළුවන්ද බැද්ද කියලා ඔයගොල්ලන් මම හිතන්නේ ගොඩක් දුරට ඔයගොල්ලන්ට සිටි හෝල් වලින් ඒවට chances දෙනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන් ඒ විදිහට කරගන්නත් පුළුවන් සිටි හෝල් එකට ගිහිල්ලා. හැබැයි සිටි හෝල් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙහෙමයි. දැන් මේ මුදල බලලා ඉවර වෙලා ඒගොල්ලන් තීරණය කරනවා මෙන්න මේ ගානේ නා ඔයගොල්ලන් monthly payment කරන්න කියලා. මේ payments ඔයගොල්ලන්ට කරන්න පුළුවන් බැංක් එකට payment කරන්න පුළුවන්. ඊට පස්සේ කොම්බිනි වලට convenience stores වලට ඔයගොල්ලන්ට payment කරන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට සිටි හෝල් එකට සියක්ෂයට උනත් උඩට ගිහලා payments ටික කරගන්න පුළුවන්. සමහරට ඔයගොල්ලන්ගේ account එකෙන් online payments කරන්නත් පුළුවන් කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට දැන් ඒ ගාන බැලුවම ඒගොල්ලන් තමයි ගානක් තීරණය කරන්නේ. එහෙනම් මෙන්න මේ ගාන ඔයගොල්ලන් ගෙවන්න කියලා. දැන් ඒ අවස්ථාවේ ඔයගොල්ලන්ට ඒ ගානත් පුඩලක් අමාරු නම් ඔයගොල්ලන් නිකන් දැනෙනවනේ ඉතින් මේ වගේ ගානක් ගෙවන්න කියලා ඔයගොල්ලන් කොහොම හරි අවුරුද්දකට කොහොම හරි ඒ ගාන ඉවර කරන තරමට හොඳයි කියලා මම හිතනවා. නම් මම කියන්නේ යම්කිසි ගානක් කිව්වොත් තව පොඩ්ඩක් අඩු කරලා ඔයගොල්ලන්ට ඒක ඉල්ලීමක් කිරීමට අවශ්‍යය තියෙනවා. ඉතින් ඔයගොල්ලන් සියක්ෂය අනිවාර්යෙන් ඒ ගැන සලකා බලනවා. ඒ වගේම දැනුවත් කමින් ඔයගොල්ලන් මේ මුදල ගෙවීමට අපොහොසත් වුණොත් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට සියක්ෂය වලින් රෙඩ් නෝට් එනවා ගෙදරට මේ මුදල ගෙවන්න කියලා. ඔයගොල්ලන් ඒකත් ඒ ගැනත් ඉතින් සැලකිලිමත් නොවේ තිබ්බොත් ඔයගොල්ලන් අනිවාර්යෙන් ෆෝන් කෝල්ස් එනවම තමයි. ඉතින් ඔයගොල්ලන් ෆෝන් කෝල්ස් වලට ආන්සර් නොකර ඔයගොල්ලන් පොඩ්ඩක් මග හැරියොත් මම ඇත්තම කතාව කියන්න බෑනේ. මග හැරියොත් ඔයගොල්ලන් ෆස්ට් ටයිම් ඔයගොල්ලන් ආන්සර් කරනවා. ඔයගොල්ලන් ආන්සර් කළා මොකද දන්නේ නැහැ නම්බර් එකන්නේ. ඔයගොල්ලන් සමහර ආන්සර් කරන කට්ටිය ඉන්නවා. ආන්සර් කළා ඔයගොල්ලන් සියක්ෂයගේ මේ ටැක්ස් සම්බන්ධවයි කෝල් කරේ කියලා ඒක ඔයගොල්ලන් විස්තර ඔයගොල්ලන් එක්ක කතා කරා. ඔයගොල්ලන් හරි පොරොන්දු වෙනවා සියක්ෂයට එන්න විස්තර කොහමද මේ මුදල අපි ගෙවන්නම් කියලා ඔයගොල්ලන් පොරොන්දු වෙනවා. ඒකත් ඔයගොල්ලන් මග ඇල්ලෙට ඔයගොල්ලන් අනිවාර්යෙන් ඒගොල්ලන් ගෙදරට එන බව මතක තියාගන්න. අනිවාර්යයෙන් ඔයගොල්ලන්ගේ ගෙදරට එනවා. ගෙදරට ඇවිල්ලා ඔයගොල්ලන් හරියට ඒගොල්ලන් chance එකක් දෙනවා ඒගොල්ලන්. අනිවාර්යයෙන් මම දන්නවා ඉතින් කුඩා මුදලක් හරි ගෙවන්න කියලා ඒගොල්ලන් ගෙවීමේ ක්‍රමයට හදාගන්න කියලා ඔයගොල්ලන් chance එකක් දෙනවා. ඉතින් ඕගොල්ලන් මග ඇරලා හැමදේම මග ඇරලා හිටියොත් ඔයගොල්ලන් අනිවාර්යයෙන් අපි අර කියන්නේ රාජසන්තක් කරනවා කියලා ඕගොල්ලන්ගේ වටිනාකමට අදාළ දෙයක් ඔයගොල්ලන්ගේ නිවසෙන් ලබා ගැනීමට ඒගොල්ලන්ට නීතියෙන් අවසරය තියෙනවා. ඒ වගේ මේ වගේ මුදලක් ආවම ඔයගොල්ලන් පොඩ්ඩක් කලබල වෙනවා. කලබල වෙන ප්‍රධාන අවස්ථාව තමයි මේ ස්ටුඩන්ට් කට්ටිය නැත්නම් ඩිපෙන්ඩ් ඉන්න කට්ටිය. ඇයි? මොකද ජොබ් දෙකක් කරන කට්ටිය. ජොබ් දෙකක් කරන කට්ටිය දැන් එක ජොබ් එකක සාමාන්‍ය විදිහට ඔයගොල්ලන්ගේ වීසා එක සම්බන්ධ වෙන නිසා ඔයගොල්ලන්ගේ accounts සාමාන්‍ය ඔයගොල්ලන්ගේ account book එකට බැංක් එකට ඒක ඩිපොසිට් කරගන්නවා මේ මුදල. ඒ වගේම ඔයගොල්ලන් ඒක සාමාන්‍ය hand cash ලබා ගත්තත් ඒ ડોකියුමන්ට් එක අනිවාර්යෙන් සියක්ෂය කරන්න. මොකද ඔයගොල්ලන් පැය 28ට සම්බන්ධ කරන්න ඕනේ අනිවාර්යෙන්. 28ට අඩුවෙන් වැඩ කරන බව මොකද වීසා එකට සම්බන්ධ වෙන නිසා. දැන් සමහර කට්ටිය ජොබ් දෙකක් කරනවානේ. කෙරුවම ජොබ් එකක් කරනකොට දැන් ඒ කම්පැනි වලින් කියනවා දැන් අපිට හෑන්ඩ් කෑෂ් ඕගොල්ලන්ට කියනවා ඕනි කියලා. ඕගොල්ලන් කියනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට ඉතින් ලේසියිනේ හෑන්ඩ් කෑෂ් දෙන එක හෑන්ඩ් කෑෂ් දෙනවා. මොකද බැංක් ડોකියුමන්ට් ඕගොල්ලන්ට ගේන්න කියන්න ඕනේ, ලියන්න ඕනේ, ෆිල් කරන්න ඕනේ, බැංක් එකට වාර්තා දෙන්න මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ නේ. ඒක නිසා ඒගොල්ලෝ ලේසියෙන් රයිට් හෑන්ඩ් කෑෂ් දෙන්නකම ඕගොල්ලන් හිතන රයිට්. එහෙනම් හරි ඕගොල්ලන් එක ජොබ් එකක් සාමාන්‍ය විදිහට බැංක් එකට යනවා, ડોකියුමන්ට් වීසා ඇප්ලයි කරනකොට ඒ ડોකියුමන්ට් දෙන්න පුළුවන්. හෑන්ඩ් කෑෂ් දෙන එක අපිට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ කිසිම දෙයක් සම්බන්ධ වෙලා ඕගොල්ලන් හිතුවේ නැති වුණාට ඔය යටින් ඔය සිද්ධිය සිද්ධ වෙනවා මෙන්න මේ විදියට. මොකද කම්පැනියක් වුණා මේගොල්ලන් ආදාය වියදම් ගිණුම් ටික හදන්න ඕනේ. ඒ අවස්ථාවේදී ඕගොල්ලන්ට නොදන්න ඕගොල්ලන්ට හෑන්ඩ් කෑෂ් දෙන්න කියලා ඕගොල්ලන් කිව්වට පස්සේ ඒගොල්ලන් ලේසියට දුන්නට ඕගොල්ලන් දන්නේ නැහැනේ සිටි හෝල් එකට මේක යනවද නැද්ද කියලා. ඒක ඕගොල්ලන් ඒගොල්ලන්ට ඩිරෙක්ට් කතා කරගන්න ඕනේ. ඕගොල්ලන්ට ජොබ් එක ජොබ් එකක් කරන්න පුළුවන්. එක ජොබ් එකක් නෙවෙයි ජොබ් දෙකක් තුනක් කරන්න පුළුවන්. පැය 28යි මාසෙට ඔයගොල්ලන්ට වර්ක් කරන්න පුළුවන් ඩිපෙන්ඩ් ඉන්න කට්ටිය ස්ටුඩන්ට් ඉන්න කට්ටියට. ඒ නිසා එහෙම වුණොත් ඔයගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා පැය දෙකක් මේ පැය 28 ඉක්මවුවොත්. ඒ නිසා මේ මුදල අපිට හෑන්ඩ් කෑෂ් එකකට දෙන්න පුළුවන්ද? සිටි හෝල් එකට ටැක්ස් මුකුත් යවන්න නැතු කියන වචනේ අනිවාර්යෙන් කියන්න ඕනේ. සිටි හෝල් එකට මේ සම්බන්ධ කිසිම දෙයක් දැනගන්න එහෙම කරන තැන් ඉන්නවනේ. හොන්තරන් නැත්තේ නැහැ. මොකද අපේ කාලේ අපි ජොබ් දෙක තුනක් කරා කිසි ප්‍රශ්නයක් වුණේ අපිට. දැන් ඉතින් ගොඩාක් ඒ සම්බන්ධව නීති තද කරලා තියෙන නිසා ඔයගොල්ලන් ගොඩාක් පරිස්සම් වෙන්න ඕගොල්ලන්ගේ වීසා සම්බන්ධව. අනිවාර්යෙන් ඔයගොල්ලන් ඩබල් ජොබ් කරන කට්ටිය ජොබ් දෙකක් කරන කට්ටියට ජොබ් දෙකක් ජපනීස් වලින් කියනවා කකෙමොචි කියලා. කකෙමොචි කියලා ඉංග්‍රීසි වලින් කියන මේ ජපනීස් වලින් කියන මම මීටින් කරනකොට කියලා තියෙන එකට. ඉතින් ඒ නිසා ඔයගොල්ලන් අනිවාර්යෙන් ඒ ගැන හොඳට පරිස්සම් වෙන්න ඕනේ. මොකද හෑන්ඩ් කෑෂ් ගත්තා කියලා ඔක්කොම හරියන්නේ නැහැ. අනිවාර්යෙන් යටින් ඔයගොල්ලන්ගේ ටැක්ස් ටික ඩිපාර්ට්මන්ට් එකකින් ඔයගොල්ලන් රත් වෙන්නේ අර ડોකියුමන්ට් එක ඔයගොල්ලන්ට ආවට පස්සේ තමයි. අන්න එතකොට අර මේ ඔයගොල්ලන්ට සිටි හෝල් වලින් අර වගේ මුදලක් ආවම අයියේ මෙච්චර වැඩ කරලා තිනවා අපි මෙච්චර වැඩ කරලා තිනවා අයියා අපිට මෙච්චර කියලා මගනු තන කටින ඔයගොල්ලන්ට සියක්ෂයට ගිහලා චෙක් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ශොතොකු ෂෝමේෂෝ. ශොතොකු කියන්නේ ඉන්කම් කියන එක. ඔයගොල්ලන් ඇනුවල් ඒ කියන්නේ පෞද්ගලික වසරේ ශොතොකු ෂෝමේෂයක් ගන්නාම යෙන් 350 400ක් කර වෙන්නේ. නැත්නම් අපි සාමාන්‍ය නෙන්ෂූ කියලා කියනවා වාර්ෂික ආදායම. සියක්ෂයට ගිහලා සිටි හෝල් වල ගිහලා ශොතොකු ෂෝමේෂයක් ගත්තාම ඔයගොල්ලන් හිතා ගන්න පුළුවන් ඔයගොල්ලන් දැන් සැලරි රිස්ක් මොනවා ඔයගොල්ලන් ඇතිනේ. ඒ ටික ඇඩ් කරාම අරකට එක සමාන වැඩියෙන් ගිහලා තිබ්බොත් ශොතොකු ෂෝමේෂයකට වඩා වැඩියෙන් තිබ්බොත් අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ අර දෙවන ජොබ් එකේ ඔයගොල්ලෝ හෑන්ඩ් කෑෂ් කියලා හරිය ගන්න ජොබ් එකේ ඕගොල්ලන්ගේ අනිවාර්යෙන් ඩීටේල්ස් කියනවා. සමහර කට්ටිය කියනවා මේ පොත් දෙකක්
ගොඩක් මේ කට්ටියගෙන මේ බැංක් පොත් දෙකක් තිබ්බම ප්‍රශ්නයක් නැහැ. දෙකක් නෙමෙයි තුනක් තිබ්බට වැඩක් නැහැ. ඕගොල්ලන්ට හම්බෙන හෑන්ඩ් කෑෂ් හරි මේ හෑන්ඩ් ඕවර් ද කෑෂ් හරි නැත්නම් බැංක් එකේ නමුත් කම්පැනිස් කරන්නේ හරි විදිහට යටින් ටැක්ස් එක ගෙවනවා. කිසි ප්‍රශ්නයක් මේ ප්‍රශ්නයක් නැත්තේ නෑනේ. ඔයගොල්ලන්ට සල්ලි ක්‍රම දෙකකින් හම්බ වෙනවා. එක හෑන්ඩ් කෑෂ් මේ අනිත් එක බැංක් තමයි බැංකුවකට account එක ඕපන් කරලා ඒක දුන්නොත් ඒ කියන්නේ ජොබ් දෙකට බැංක් දෙයක් account දෙකක් තිබ්බත් වැඩ අදාළ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ටැක්ස් එක වල යවනවා නා. ඒ නිසා ඔයගොල්ලෝ ඒ ගැන හොඳට පරිස්සම් වෙන්න ඕනේ. පරිස්සම් වෙන්න ඕනේ කියලා කියන්නේ ඒගොල්ලන් කතා කරගන්න ඕනේ වැඩ කරන තැන ඔයගොල්ලෝ සෙකන්ඩ් ජොබ් එක කට්ටියත් මේ ටැක්ස් එක යවනවද නැද්ද කියලා. හැබැයි ගොඩක් කට්ටිය මෙහෙකයි. මම හිතන විදිහට දැන් අපි දැන් කෙලින්ම ඒක සචෝත් එක්ක හරි අයිඩි කාඩ් එක්ක හරි ඒ වගේ සම්බන්ධයෙන් කතා කරන ඒ කට්ටිය chance එක දෙන ඔක දැන් ලොකු චේන් තියෙන්නේ ඔය චේන් වගේ දේවල් අපි කියමු රෙස්ටොරන්ට් හරි කොම්බිනේට් ඔය චේන් වල ඒගොල්ලෝ හෑන්ඩ් කෑෂ් දුන්නට ඒගොල්ලන් හරි හෑන්ඩ් කෑෂ් දෙන්න කියලා කියනවානේ ඒගොල්ලන්ට බෑ ඒ වගේ මොකද ඒගොල්ලෝ ෆයිනල් account හදනකොට අනිවාර්යෙන් ඒ ડોකියුමන්ට් ඒගොල්ලන් යවන්න ඕනේ හෙඩ් ඔෆිස් එකේ තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ අර ඒ වෙලාව ඉන්ටර්විව් එකේදී ඕගොල්ලන් හා කිව්වට ඒගොල්ලන් නිකන් හා කියයි ඔයගොල්ලෝ තෙන්චෝලා හරි ඒ කියන්නේ බ්‍රාන්ච් මැනේජර් ඉන්න කට්ටිය ඒ වගේ ඉන්නකොට මේ වෙන්නේ හරි විදිහට යටින් ඉස්ස ගොඩක් පරිස්සම් මේ සම්බන්ධ මොකද වීසා රිජෙක්ට් කරලා ලංකාවට යවපු කට්ටියත් ඉන්න බව මතක තියාගන්න. දංචි ගවර්න්මන්ට් ඇපාර්ට්මන්ට් මේ වගේ දේවල් ඕගලන්ට ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ වාර්ෂික ආදායම දැන් ගවර්න්මන්ට් එකෙන් තියෙන එක CX එකේ සිටි හෝල් එකෙන් තියෙන කරපු ආදායමට අඩු නම් ඕගොල්ලන්ට ගිහිල්ලා දංචි වගේ දේවල් ගවර්න්මන්ට් එකෙන් තියෙන ගවර්න්මන්ට් ඇපාර්ට්මන්ට් එකට ඇප්ලයි කරන්න පුළුවන්. මේක CX එකේ සිටි හෝල් එකෙනුත් කරන. ඉතින් මේකත් අනිවාර්යයෙන් ඕගොල්ලන් අර ඉස්සරම කිව්වට සිටි හෝල් සිටි ටැක්ස් ආදී අනිවාර්යයෙන් ඕගොල්ලන් ටැක්ස් සම්බන්ධව ඔක්කොම ගෙවල් තියෙනවා. විශේෂයෙන්ම සිටි ටැක්ස් එක ඒ මොකද වෙහිකල් තියෙනවා වෙහිකල් ටැක්ස් එක වගේ දේවල් ඕගොල්ලන් අනිවාර්යෙන් ෆිනිෂ් කරලා තියෙන්න ඕනේ. ඒ ගිය අවුරුදු දේවල් ඔක්කොම ගෙවලා තියෙන. ඉතින් මේ වගේ ඇප්ලයි කරලා බලන්න මොකද ගොඩක් ලාභයි. සාමාන්‍යයෙන් ඔයගොල්ලන් කපල්ස් මං හිතනවා දුවදරුවන් දෙක්ක මන්න 4 5 6 වගේ තැන් වලට ඉන්න තැන් ඉන්නවා. ඒ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ සාමාන්‍ය ආදායම අනුව ඔයගොල්ලන් මම හිතන්නේ කොළ 2ට 3ට වගේ ගන්න පුළුවන්. දැන් ටිකක් සමහරට අලුත් මේවකට පොඩක් ගන්න වැඩි. අනික මොකද්ද වක්කීම කියන්නේ තනික CX එකේ තමයි වක්කීම් බලාගන්නේ. ඒ ඔයගොල්ලන්ට අර කී මනි දේවල් කිසිම දෙයක් අපට අවශ්‍ය වෙන්නේ. අර පොඩ්ඩක් මේ වගේ තැන් වලට යන්න ජපනිස් කට්ටියත් ෆොරිනර්ස්ත් අකමැති කට්ටියනට හේතුව තමයි මේ අර ඇනුවලි නැත්නම් මාස කීපකට සැක ඔය ගොමි සම්බන්ධව මේ ගාබේජ් සම්බන්ධව රීසයිකල් ඒ සම්බන්ධව කොට වැඩ කරන්න ඕනේ. සමහර තන්තෝ මේ කන්ඩි කරන්න ඕනේ මේ මුළු බිල්ඩින් එකේම කට්ටිය එක පොඩි වැඩ වගේක් තියෙනවා. මීටින් වලට සහභාගී වෙන්න තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් පොඩ්ඩක් අපහසුයි කැමති නැති කට මිනිස්සුත් එක්ක ටිකක් මූව් වෙන්න අකමැති කට්ටිය ගොඩක් දංචි වලට යන කට්ටිය අරනවා. මම නම් හිතනවා දංචි වලට යන්න පුළුවන් නම් ගවර්න්මන්ට් ඩිපාර්ට්මන්ට් වලට යන්න පුළුවන් නම් ඕගොල්ලන්ට මම හිතනවා යම්කිසි මුදලක් ඉතුරු කර ගන්නත් පුළුවන්. සමහර පොඩ ලිස්ට් එකේ ඉන්න වෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි මේකට අනිවාර්යෙන් කකුතේ ශින්කෝ කියන ડોකියුමන්ට් එක අරන් යන්න ඕනේ. ඒ ෂෝමේෂ් එක අරන් යන්න ඕගොල්ලෝ ජේම්ස් හරි සිටි හෝල් වල මම හිතනවා ජේම්ස් හරි ගිහලා තමයි ඒ ඕගොල්ලන් ගිය වසරේ මම අවුරුද්දක හරි දෙකක හරි ડોකියුමන්ට් ඉදිරිපත් කරන්න ඕනේ. ඕගොල්ලන් කකුතේ ශින්කෝ නැත්නම් ෆයිනල් ටැක්ස් රිටර්න් කියන ඕගොල්ලන් කරලා තියෙනවා කියලා. මේක කම්පැනි මාර්ගිනුත් කරනවා. ඕගොල්ලන්ට ගිහලා ඕගොල්ලන් කරගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ සැලරි සීට් එකේ අන්තිම වර්ෂයේ සැලරි සීට් එක. ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදා 12 වෙනි මාසේ 30 වෙනිදා ඕගොල්ලන් සැලරි වැඩ කරපු කම්පැනි වල ඕගොල්ලන් ජනවාරි මාසේ දෙන්නේ ගොඩක් දුරට දෙන්නේ සැලරි සීට් එක. ජනවාරි මාසේ තමයි 12 වෙනි මාසේ භාගයක ජනවාරි මාසේ භාගය එකතු කරලා තමයි 12 වෙනි මාසේ ගොඩක් සැලරි සීට් එක හම්බෙන්නේ 12 වෙනි මාසේ සැලරි සීට් එක. ඒ ඊළඟ අවුරුදු ජනවාරි මාසේ. අන්න එතකොට දෙනවා නේද පොඩි කොලයක්. ගෙන්සේ ෂෝමේෂෝ කියලා. ගෙන්සේ ෂෝමේෂෝ. අන්න ඔයගොල්ලන්ගේ ඉන්කම් සම්බන්ධ ડોකියුමන්ට් එකක් ඒක. කොච්චර ඔයගොල්ලෝ ඉන්කම් එකක් තියෙනවද? කොච්චර ටැක්ස් කපලා තියෙනවද කියන එක ලාස්ට් එකේ ડોකියුමන්ට් අන්න ඒක තමයි කකුදේශයෙන් කියවට අරගෙන යන්නේ. මම ඉදිරියට මේ සම්බන්ධව ඔයගොල්ලන්ට වීඩියෝස් කිරීමට බලාපොරොත්තු වෙනවා. මතක තියාගන්න ඔයගොල්ලෝ හරියට ගෙන්සේ ෂෝමේෂෝ ටැක්ස් වැලුවේෂන් එකට ගියොත් ඉන්කම් ටැක්ස් වැලුවේෂන් එක නැත්නම් කකුදේශයෙන් හරියට කරොත් ඔයගොල්ලන්ට ওই ටැක්ස් එකෙන් 50% රිටර්න් කරගන්න පුළුවන්. ඒකට එක්තරා ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් අපි ළඟදීද කියන්න බෑ. පුළුවන් තරම් ඉක්මනට මම මේ සම්බන්ධ වල වීඩියෝස් අරන් එන්න බලාපොරොත්තු වෙනවා.